හොද්දට වැඩිපුර ලුණු දැම්මොත් කන්න බෑ. අඩුවෙන් ලුණු දැම්මොත් කිසිම රහක් නැහැ. ගාන්ට පදමට ලුණු දැම්මොත් ඒ හොද්ද රසවත් හොද්දක් වෙනවා. අද ක්‍රිස්තුස් වහන්සේ කියනවා ඔබ පොළවේ ලුණුය. ජේසු ඔබ පොළවේ ලුණුයි කියලා කිව්වේ. එදා කන්ද උඩ දේශනාවෙන් පස්සේ ඒ දේශනාව අහන් හිටිය බැගෑ සිතින් දෙවිසරණ පතන්නෝ භාග්‍යවන්තයෝය, ස්වර්ග රාජ්‍ය ඔබගේය, නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝය කියපු ඒ අහන් හිටිය ඇවිල්ලා හිටිය දීවරයන්ට, ගොවීන්ට, කම්කරුවන්ට, හිටිය සාමාන්‍ය ජනතාව දිහා බලලා ජේසු කියනවා ඔබ පොළවේ ලුණුයි කියලා. ප්‍රේමවන්තයනි, ඈත අතීතයේ ලුණු කියන්නේ රත්තරන් වලට වැඩිය වටින දෙයක් බවට පත් වෙලා තිබ්බා. මොකද ලුණු කියන්නේ පිරිසිදු කරන සංකේතයක් විදිහට පාවිච්චි කරා. අදටත් ඔබ ඒකනේ මේ තේවත්ත බැසිලිකාවට සමහර වෙලාවට ලුණු පැකට් පිටින් උස්සන් ඉන්නේ. ෆාදර් මේ ලුණු ටික බ්ලෙස් කරලා දෙන්න, අපේ ගේ වටේ ඉහන්නට ඕනේ. ෆාදර් මේ ලුණු ටික බ්ලෙස් කරලා දාන්න, ලිඳට දාන්න ඕනේ. එහෙනම් ලුණු කියන්නේ ගොඩක් වටිනා දෙයක් බවට ඈත අතීතයේ ධම්ම පැවතගෙන එනවා. අද මම ස්වාමීන් වහන්සේ ඊළඟට කියනවා ඔබ පොළවේ ලුණුය. ලුණේ ලුණු ගතිය නැති වුණොත් ඒක කිසිම වැඩක් නැහැ. ලුණු වල තියෙන ගති මොනවාද? පළවෙනි ගතිය තමයි අද ඔබත් එක්ක බෙදා ගන්න ලුණු පුළුවන් කෑම ආරක්ෂා කරන්නට, to preserve the food. මිනිස්සු ලුණු පාවිච්චි කරනවා කෑම කල් තබා ගන්නට, ආරක්ෂා කර ගන්නට. එහෙනම් ඔබ ලුණු නම් ඔබට පුළුවන් වෙන්න ඕනේ ඔබේ පවුල ආරක්ෂා කරගන්න කෙනෙක් බවට පත් වෙන්නට. පවුල විනාශ වෙලා යන කෙනෙක් බවට පත් වෙන්නට නෙමෙයි. ඉස්සර ඈත අතීතයේ ටීවී එක ආපු කාලේ මිනිස්සු කිව්වේ ඒකට මොකද්ද? රූප පෙට්ටියට කිව්වේ සාප පෙට්ටිය ගෙදරට ගේනවා කියලා. අද කාලේ ලෝකයේ ටිකෙන් ටික ඩිජිටල් සමාජයක් එක්ක දියුණු වෙලා අද කාලේ අම්මලා බයින්නේ මොනකටද? ටීවී එක බලනකොට ළමයිට බයින්නේ අම්මලා ආසයි. ළමයි ටීවී එක බලනවා නම් අම්මලා බයින්නේ ෆෝන් එක ගත්තකම උඹේ වැඩේ ඕක ඔබනවා වෙන වැඩක් කරන්නේ නැහැ. එහෙම නැත්නම් අර TikTok එකක් දාගෙන කණේකින් මොකද්ද කිරලැබයක් වගේ එකක් ගහගෙන නටනවා මේ කිසි වැඩේ ඉවරයක් නැහැ. තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් විදියට ඔබ ඔබේ පවුල ඇත්තටම ආරක්ෂා කරනවා. මම මේක පත්තරයක දැක්කේ. මාරවිල උසාවියේ නඩුවක් අහන වෙලාවක අම්මා කෙනෙක් ඇවිල්ලා ඉන්නවා පුංචි ලස්සන දියණියක් එක්ක. ඒ පුංචි දියණියව වඩාගෙන ඊට හැපැත්තේ මිනිස්සෙක් ඉන්නවා. ඔන්න නඩුව ආරම්භ කළා. බැලුවාම මේ දියණියගේ තාත්තා ඒ ගෙවන්න ඕන වන්දි මුදල් ඒ වේතනයන් ගෙවපු නැති නිසා තමයි මේ නඩුවට ඇවිල්ලා තියෙන්නේ. අර දියණිය උසාවි කූඩුවේ අම්මා වඩාගෙන ඉන්න වෙලේ ඉඳන් අත දික් කරනවා, කතා කරනවා. එහා පැත්තේ උසාවි කූඩුවේ ඉන්න තමන්ගේ තාත්තට ඒ මිනිස්සයා නෙමෙයි ඇහැක්වත් ඇරලා බලන්නේ මේ පුංචි දියණිය දිහා. අර නඩුකාර උන්වහන්සේ අහනවා අර කවුද තමුන්ගේ? අර මිනිස්සු බිම බලාගෙන ඉන්නවා මගේ දුව. එතකොට මේ මිනිස්සු උසාවියේ නඩුකාරතුමා කියනවා අපේ ගෙදර බැලලි පැටව දැම්මහම බල්ලා උඹ බෙල්ලෙන් අරගෙන අර උණුසුමට එහෙට ගෙනියනවා මෙහෙට ගෙනියනවා. සත්තු දරුවන්ට එච්චර ආදරේ නම් මිනිස්සු වන අපි දරුවන්ට කොච්චර ආදරේ වෙන්න ඕනේ? ඔය දරුවව පොඩ්ඩක් වඩා ගන්න කියලා අම්මා ළමයව බිමින් තියෙනවා. අනේ අර පොඩි කෙලිය දුවලා ගිහිල්ලා අර තාත්තගේ කකුලේ දැවටෙනවා.
තාත්තා ළමයා වඩා ගන්නවා පොඩි කෙලී බෙල්ල බදාගෙන තාත්තා විඳින උසාවියේ මේක බලන්න ගොඩක් අය ඇස්වලට කඳුළු එන්නේ. ඊට පස්සේ නඩුකාරතුමා අහනවා කැමති නැද්ද මේ දරුවත් වඩාගෙන ගෙදර යන්න ඕමම කියලා. ලොකු නිශ්ශබ්දතාවයක් තියෙනවා උසාවියේ. ඇල්පෙනිත්තක් වැටෙන්නවත් ඇහෙන ශබ්ද ඇහෙන තරම් ලොකු නිශ්ශබ්දතාවයක්. මේ තාත්ත අන්තිමට ලොකු හුස්මක් අරන් කියනවා මං කැමතියි ස්වාමී. එහෙනම් ප්‍රේමවන්තේනි පෞල් ජීවිතයේ ආරක්ෂා කරන ලුණු බවටයි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වුණාම අපි පත් වෙන්නට අවශ්‍යයි. ඊළඟට දෙවෙනි කාරණය තමයි ලුණු වල තියෙන දෙවෙනි ගතිය කුමක්ද? මම ආරම්භයේදී කිව්වා කෑම රසවත් කරනවා ලුණු. ලුණු වැඩිපුර දැම්මොත් අපේ අම්මලා ටක් ගාලා හොද්ද බලද්දී ලුණු චුට්ටක් අරගෙන දිවේ ගාලා බලනවා අතට කොහොමද හොද්දේ ලුණු කියලා. ලුණු වැඩි නම් මොකද කරන්නේ? අල ගෙඩියක් කපලා දානවා. එහෙම නැත්නම් රතු ලුණු ගෙඩියක් කපලා දානවා. එතකොට ඒ ලුණු ටික යාන්තම් හරි ඇබ්සෝබ් කරගන්නවා. වැඩිපුර ලුණු ටික උරා ගන්නවා අල ගෙඩියට හරි බතල ගෙඩියට හරි. එහෙනම් ලුණු කියන්නේ කෑම රසවත් කරන දෙයක්. ඔබට පුළුවන් වෙන්න ඕනේ ඔබ පොළවේ ලුණු නම් ඔබේ පවුල රසවත් කරන කෙනෙක්, පවුලට හිනාව ගේන කෙනෙක්, ඔබේ ආයතනයේ වැඩ කරන තැන රසවත් කරන කෙනෙක් බවට පත් වෙන්නට ඔබට පුළුවන් වෙන්නට ඕනේ. ඔන්න එක්තරා ගමක ගෙවල් දෙකක් තියෙනවා. ඉස්සරහා ගෙදරයි පිටහා පැත්තේ ගෙදරයි. අපි කියමු වම් පැත්තේ ගෙදරයි දකුණු පැත්තේ ගෙදරයි කියලා. වම් පැත්තේ ගෙදර හැමදාම කාල කෝලාහල රණ්ඩු හරියට සද්ද ඒ ගෙදර. හැබැයි දකුණු පැත්තේ ගෙදර කිසිම සද්දයක් නැහැ. හරිම නිශ්ශබ්දයි. ඔන්න දවසක් වම් පැත්තේ ගෙදර බිරිඳ ලස්සන යෝජනාවක් ගේනවා ස්වාමි පුරුෂයා. ඔය තමුසේ නිකන් ඉන්න එකේ හිටපු ගම පොඩ්ඩක් බලනවා කොර එහා පැත්තේ ගෙදර මිනිස්සු කොහොමදෝම කිසිම සද්දයක් බද්දයක් නැතුව ඉන්නේ කියලා ඔයි කියනවා. අර වම් පැත්තේ ගෙදර මිනිස්සයා උදේ පාන්දර ජොගින් ගිහිල්ලා එන ගමන් අර නෝන කිව්ව දේ මතක් වෙලා දකුණු පැත්තේ ගේ ගාවට ගිහිල්ලා බලන් ඉන්නවා. ඒ ගෙදර ජනේලෙකුත් ඇරලා තියෙනවා. මෙයා දකිනවා ඒ ගෙදර බිරිඳ වතුර මොබ් එකක් අරන් ඇවිල්ලා මෙන්න සාලි මොබ් කරනවා. සාලි මොබ් කරද්දී ගෙදර ෆෝන් එක රින් වෙනවා. ඒ බකට් එක එහෙම්මම තියලා බිරිඳ යනවා කෝල් එකට. පස්සේ උදේ ඔෆිස් යන්න බෑග් එකකුත් එල්ලගෙන ෆෝන් එකත් කනේ ගහගෙන ස්වාමියා එනවා සාලෙට. අරයා කෝල් එක වතුර බකට් එක දැක්කේ නෑ. පයින් වැදිලා මුළු වතුර එක මුළු සාලේ හැම තැනම විසිරෙනවා. ඊට පස්සේ බිරිඳ ටක් ගාලා දුවගෙන එල්ල කියනවා අනේ ඒ සොරි මම මේක මෙතන තියලා ගියානේ මට අයින් කරන්න බැරිුණානේ. හස්බන්ඩ් කියනවා නෑ අනේ මගේ වැරද්ද මමත් මේ කෝල් එකක මමනේ දැක්කේ නැත්තේ. සොරි කියලා. මේක බලන් ඉන්න අර වම් පැත්තේ ගෙදර ස්වාමි පුරුෂයා ගෙදර යන බිරිඳ අහනවා තමුසේ මොනවාද දැක්කේ ඔය ඔච්චරලා බලන් හිටියේ ඔය ජනේලේ. මේ ස්වාමි පුරුෂයා ලස්සන උත්තරයක් තම බිරිඳට දෙනවා. කියනවා අපේ ගෙදර ඉන්න ඔක්කොම නිවැරදිකාරයෝ. අර වම් පැත්තේ ගෙදර ඉන්න ඔක්කොම වැරදිකාරයෝ. ඒකයි ඒ ගෙදර කිසිම සත්‍යයක් බද්දයක් නැතුව හරි රහට ඒකේ තියෙන්නේ. සමහර වෙලාවට ගෙදර හැම වෙලේම බිරිඳ හිතුවොත් මේ ගෙදර මම හරි මම කියන දේ වෙන්න ඕනේ මමයි හරි කියලා. එලාට ස්වාමි පුරුෂයෙක් කිව්වොත් නෑ තමුසේ නෙමෙයි හරි මමයි හරි ඔය කියන දේ වැරදි කියලා. කවදාවත් ඒ ගෙදර රහක් තියෙන්නේ පෙලක් කළාට ඔබට සිද්ධ වෙනවා මහත්තයා පොල් ගහ දිහා බලලා නෑ එයි අර තියෙන්නේ තල් ගහක් කිව්වොත් ඔව් මහත්තයා ඔය තල් ගහ කියලා පිළිගන්න නෝනට සිද්ධ වෙනවා. ඒක තමයි පෞල් ජීවිතේ රහ. අන්න ඒකයි ජේසුස් කිව්වේ ලුණු ගතිය නැති වුණොත් ඒක වැඩක් නෑ. ඔබට බැයි නම් ඔබේ පෞල් ජීවිතේ රසය රැක ගන්නට වැඩක් නෑ. අවසාන කාරණය
ලුණු වලින් කරන ලුණු වල තියෙන තව ගතියක් තමයි අපිට තිබහ ඇති කරනවා. සමහරට අපි හිතනවා කැම වලට අජිනමොටෝ දාලා ඒක තමයි මේ ෆ්‍රයිඩ් රයිස් එක කාපු වෙලේ ඉඳන් මට හරි තිබහ කියලා. ඒ වගේ තිබහ ලුණු වලක් තියෙනවා. එහෙනම් ඔබ කතෝලිකයෙක් නම් ඔබේ කතෝලිකකම ඔබේ හැමට විතරක් සීමා වෙලා තියෙන කතෝලිකකමක් නම් ඒ කතෝලික කමෙන් වැඩක් නැහැ. මොකද ඔබට තියෙන කතෝලික හැමක් විතරනේ. ඔබට භක්තිවන්ත කතෝලික කමක් නැහැනේ. ඔබ මෙතන ලස්සනට පවුල පිටින් ඇවිල්ලා ඉඳගෙන සාන්තිදාන්ත තීන්ත කුඩුව වගේ ඉඳලා ගෙදර ගියාට පස්සේ ඒ තාත්තා මහා සැරපරුෂ යකෙක් වගේ නම් ඒ අම්මා හැම වෙලේම හයියෙන් දරුවන්ට කතා කරන කිසිම ප්‍රසන්න ගතියක් නැත්නම් දරුවන්ට එපා කරපු අම්මා කෙනෙක් නම් තම ස්වාමි පුරුෂයට එපා කරපු බිරිඳක් නම් ඔබ සාමයේ පතන ඔබේ සහෝදරයට සහෝදරියට ළඟ ඉන්න ගෙදර ගිහින් ඉඳන් ඔරවනවා නම් ඔස්ස ළඟින් මැස්ස යන වෙන අනේ අම්මේ මේකි මට ඉන්න දෙන්නේ අම්මෝ අම්මේ මෙයත් එක්ක ඉන්න බෑ ගානවා නම් ඔබ ඔබේ සහෝදරයා සහෝදරිය එක්ක ගෙදරට ගිය වෙලේ ඉඳන් කෝ ඔබේ කතෝලිකකම එහෙනම් ප්‍රේමවන්තයනි ලුණේ ලුණු ගතිය නැති වුණොත් ලුණු වලට බැයි නම් කෑම ආරක්ෂා කරන්න කෑම රසවත් කරන්න ඒ තිබහ ඇති කරන්න ලුණු වැඩක් නැහැ වගේ ඔබට බැයි නම් ඔබේ පෞල් ජීවිතේ ආරක්ෂා කරගන්න පෞල් ජීවිතේ රහ තියාගන්න ඔබේ කතෝලික පෞල් ජීවිතේ ඔබේ කතෝලිකකම තියාගන්න ඔබේ ජීවිතේට වැඩක් නැහැ. ඒ නිසා ඔබෙන් වෙන්න ඕනේ මේක සුපර් ලෝකයක්නේ. ඔබ සුපර් මාම් කෙනෙක්වත් සුපර් ඩෑඩ් කෙනෙක්වත් සුපර් ඩාන්ස් ස්ටාර් කෙනෙක්වත් සුපර් සිංගර් කෙනෙක්වත් නෙමෙයි ඔබේ ජීවිතේට වෙන්න ඕනේ. ඔබ පුංචි ලුණු ටිකක් වෙන්න. එතකොට ඔබේ පෞල් ජීවිතේ රසවත් වෙයි ආරක්ෂා වෙයි. ඔබ ලස්සන කතෝලික